සුබ අසුබ කුමන කටයුත්තකදී පොල් ගෙඩියක් බිඳලා හෝ ගහලා මේ කුමකින් වුව සිදුවන සුබ අසුබ දෙය දැනගන්න. එක පොල් බෑයක් හෝ බෑ දෙකේම වතුර ඉතිරි වුවහොත් හා හරියටම දෙකට බිඳුනා නම් හා උඩුකුරුව වැටුනේ නම් ඊටාම සුබයි. ප්‍රාර්ථනා ඉක්මනින් ඉටුවේ. හරියටම දෙකට බිඳිලා එක බෑයක් මුණින් තලා වුවහොත් ප්‍රාර්ථනා ඉටුවේ තරමක් සුබයි. කෑලි වලට උඩුකුරුව වැටුනොත් සුබයි. ප්‍රාර්ථනා ඉටුවේ සතුරන් පරාජය කළ හැක. කෑලි වලට කැඩී මුණින් තලා වුවහොත් අසුබයි. ප්‍රාර්ථනා ඉටු නොවේ සතුරන්ට ජය හිමි වේ. කඩුතොළු වෙලා බිඳුනොත් අසුබයි. ප්‍රාර්ථනා ඉටු නොවේ. බෑ දෙකම මුණින් තලා අතට අසුබයි. ප්‍රාර්ථනා ඉටු නොවේ බාහිරින් එන බලපෑම් ජයගනි. අනිත් බෑයට වඩා ඇස් බෑය ලොකු නම් තරමක් සුබයි. ප්‍රාර්ථනා ප්‍රතිඵල සාමාන්‍යයි. ඇස් නැති බෑය ලොකු නම් ඊටාම සුබයි. ප්‍රාර්ථනා ඉටුවේ. උඩ සිට පහළට උඩු අතට බිඳුනා නම් ඊටාම සුබයි. ප්‍රාර්ථනා ඉටුවේ. උඩ සිට පහළට බිඳිලා කැබිලි වතුර සමග උඩුකුරුව රැඳේ නම් අතිශයින්ම සුබයි. ඊටාම වාසනාවන්තයි. ඉහළින් ප්‍රාර්ථනා ඉටුවේ. උඩු අතට කැබිලි මුණින් තලා වේ නම් සුබයි. ප්‍රතිඵල ටිකක් අඩුයි. Thanks for watching. Please subscribe, like, share and comment.